හොඳයි අපි එහෙනම් පළවෙනි පාඩමේ ඊළඟ කොටස අපි ආරම්භ කරන්න යන්නේ මාතෘකාව තමයි තොරතුරු කියලා කියන්නේ. එතකොට ගෙනුම්කරණය කියලා කියන විෂය ඇතුලේ තොරතුරු කියලා කියන්නේ අතිශයින්ම වැදගත් දෙයක්. හේතුව සමස්ත ගෙනුම්කරණයම ක්‍රියාත්මක වෙන්නේ මතක තියාගන්න තොරතුරු සැපයීමේ විෂයක් වශයෙන්. right? එතකොට අපි දන්නවා ව්‍යාපාරයක කළමනාකරණය කරන කළමනාකරුවෝ කියලා කියන්නේ ඒ අයට නිරන්තරයෙන්ම තොරතුරු අපේක්ෂා කරන පාර්ශවයන්. එතකොට ඒ තොරතුරු අපේක්ෂා කරන පාර්ශවයන් ඒ තම තමන්ට ලැබෙන තොරතුරු අනුව තමයි එතනදී ව්‍යාපාරය සම්බන්ධව ආර්ථික තීරණ ගන්නෙ. right? ඒ අනුව ගෙනුම්කරණයට අදාළව ඊටම වැදගත් තොරතුරු අපි සකස් කරලා ඒ කළමනාකරුවන්ට ලබා දුන්නාට පස්සේ ඒ කළමනාකරුවෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊටව වැදගත් වෙන ආර්ථික තීරණ ගන්නවා. එතකොට අපි තොරතුරු කියන එක සාමාන්‍ය පරිදි අර්ථ දැක්වුවොත් අපි කියනවා මේ දැනුම වර්ධනය කර ගැනීමට සහ තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වෙන ඕනෑම කරුණක් තොරතුරක් කියලා. මොකද කිව්වේ? දැනුම වර්ධනය කර ගැනීමට හෝ තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වෙන ඕනෑම කරුණක් තොරතුරක්. right? ඒතර ඔයාට ඔයාගේ ජීවිතයේදී බොහෝ තොරතුරු ලැබිලා ඇති. ඒ ලැබුණු තොරතුරු හරහා ඔයාට යම් දෙයක් පිළිබඳව දැනුම වර්ධනය වෙන්නේ නැති. ඒ වගේම ඔයාට තීරණ ගන්න ඒක ප්‍රයෝජනවත් වෙන්නේ නැති. එහෙමනම් ඒක තොරතුරක් මතක තියාගන්න. right? එතකොට දැන් අද අපි මේ කරන වැඩේ තුල හෝ ඔයාට මේ ලබා දෙන අපි තොරතුරු අපි ඔයාට ගිණුම්කරණය පිළිබඳව දැනුම වර්ධනය කරලා දෙනවා. ඒ වගේම එතනදී ඒ ඉගෙන ගන්න දේ ඔයාට අනාගතයේදී තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙනවා. right? ඒ අනුව මේ ලබා දෙන්නෙත් මතක තියාගන්න යම් විශේෂ ශ්‍රේෂ්ඨයක් පිළිබඳව තොරතුරු කියලා. එහෙනම් තොරතුරක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි කියනවා දැනුම වර්ධනය කර ගැනීමට හෝ තීරණ ගැනීමට ප්‍රයෝජනවත් ඕනෑම කරුණක් තොරතුරක් කියලා. මම පොඩි සරල උදාහරණයකින් ඒක ඔයාලට කිව්වොත් නිකන් හිතන්න මෙහෙම. ඔයා ජීවත් වෙන්නේ මුහුදුබඩ සීමාවක අපි තුමු කිලෝමීටර් භාගයක් විතර වගේ දුරින්. ඔන්න එකපාරට හදිසියේ නාලිකාවකින් ප්‍රකාශ කරනවා ඔන්න කිලෝමීටර් 3ක් විතර ඈතට බලපවත්වන මට්ටමේ සුනාමියක් එනවා කියලා. right? දැන් ඔයා මොකද කරන්නේ? දැන් ඔයාට ඔන්න දැන් ඒක ඇතුලේ සහ ඒකේ බලපෑම කියනවා. මෙන්න මේ වගේ බලපෑමක් තමයි මේකේ තියෙන්නේ. ඒතකොට මේකේ මීටර ගාන මෙච්චරක් විතර වගේ උඩට වෙයි. right? ඕ වගේ දේවල් ටිකක් ඔයාට කිව්වට පස්සේ දැන් ඔයාගේ දැනුම වර්ධනය වෙනවා. ඔයා මේ කිලෝමීටර් භාගයක දුරින් හිටියොත් ඔයාගේ මේ ආත්මය අවසන් වෙනවා කියලා. right? අන්න එතනදී මොකද වෙන්නේ? ඔයා දැනුම වර්ධනය කරගත්තා. දැන් තීරණයක් ගන්නවා මං අනිවාර්යෙන් කිලෝමීටර් 3ක් එහාට යා යුතුයි අවම වශයෙන් කියලා. ඒතකොට එහෙනම් මතක තියාගන්න දැනුම වර්ධනය කර ගැනීමට හෝ තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වෙන ඕනෑම කරුණක් අපි පිළිගන්නවා තොරතුරක් කියලා. ඒතකොට ගිණුම්කරණය කියලා කියන්නේ විෂය ඒ විෂය සම්පූර්ණයෙන්ම තොරතුරු සැපීමේ විෂයක් කියලා මතක තියාගෙන අපි මෙතෙන්ට එමු. ඒ අනුව ගෙනුම්කරණය කියලා කියන විෂය ඇතුලේ අපි තොරතුරු සපයනවා පාර්ශ්වයන් දෙකක් මූලික කරගෙන. එක පාර්ශ්වයක් අපි කියලා කියනවා ව්‍යාපාරික අභ්‍යන්තර පාර්ශ්වයන් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයේ කළමනාකරණයට කෙලින්ම දායක වෙන කට්ටිය. ඒ අය සලකන්නේ ව්‍යාපාරයේ අපි අභ්‍යන්තර පාර්ශ්වයන් කියලා. right? ඒ වගේම ගත්තහම ඉතින් විශේෂයෙන්ම ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩලය ඒ වගේම කළමනාකාරීත්වය. ඒතකොට ඒ අය ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන් කියලා අපි සලකන්නේ. එතකොට එහෙම නැති තවත් පාර්ශ්වයන් ඉන්නවා ව්‍යාපාරයේ පිටත. එතකොට ඒ අය ව්‍යාපාරයෙන් බාහිර පාර්ශ්වයන් කියලා කියන්නේ අපි. right? ඒ වගේ විශේෂයෙන් හිතන්නකො දැන් කම්පැනි එකක නම් right? කම්පැනි එකක නම් ඒ කම්පැනි අධ්‍යක්ෂක මණ්ඩලයට අයත් නොවන අනිකුත් අයිතිකරුවෝ. ඒ වගේම ව්‍යාපාරයේ සාමාන්‍ය මට්ටමේ ඉන්න ඒ කියන්නේ ව්‍යාපාරයේ අර සමස්ත තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් නැති සේවක මණ්ඩලයක් ඉන්නවා. ඒතර අන්නේ සේවක මණ්ඩලය. ඒ වගේම අපි ගත්තාම ව්‍යාපාරයට අවශ්‍ය ණය ලබා දෙන ඒ ණය සැපයුම් කරුවෝ බැංකු වගේ ආයතන ඒ වගේම ණයට භාණ්ඩ ලබා දෙන කට්ටිය. ඒ වගේම ව්‍යාපාරයේ තරඟකරුවන්. ඒතර මෙන්න මේ අය ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වයන්. එතකොට ව්‍යාපාරයක් මේ තොරතුරු සැපීමේදී ගිණුම්කරණය හරහා තොරතුරු සැපීමේදී මේ පාර්ශ්වයන් දෙකට වෙන වෙනම තොරතුරු සැපීම කරන්න ඕනේ.
right? ඒ අනුව අපි ව්‍යාපාරයේ අභ්‍යන්තර පාර්ශ්වයන්ට තොරතුරු සැපයීම සඳහා ව්‍යාපාරය තුළ හදලා තියෙන ක්‍රියාවලියක්. ඒතකොට අන්න ඒකට අපි කියනවා මොකද්ද? කළමනාකරන ගිණුම්කරණය කියලා. ඒතකොට කළමනාකරන ගිණුම්කරණය හරහා කරන්නේ ව්‍යාපාරයේ සම්බන්ධව තීරණ ගන්න ව්‍යාපාරයේ අභ්‍යන්තරිකව ඉන්න ව්‍යාපාරයේ පාලන කටයුතු වලට සම්බන්ධ වෙන ව්‍යාපාරයේ කළමනාකරුවන්ට තොරතුරු සැපයීම තමයි කළමනාකරන ගිණුම්කරණයේදී වෙන්නේ. එතකොට ගිණුම්කරණයේ ඊළඟ කොටස මූල්‍ය ගිණුම්කරණය. එතකොට මූල්‍ය ගිණුම්කරණයේදී අපි තොරතුරු විශේෂයෙන්ම සකස් කරන්නේ බාහිර පාර්ශ්වයෙන් අරමුණු කරගෙන. එතකොට ඒක නීතිම අවශ්‍යතාවයක් කියලා මතක තියාගන්න. 2007 අංක 7 කියන සමාගම් පනතට අනුව ඒ වගේම ගිණුම් කරන හා විකිරණ ප්‍රමිත පනත් වලට අනුව දේශීය ආදායම් බදු පනත් වලට අනුව අනිවාර්යයෙන්ම මොකක් කරන්න ඕනද? ඒ බාහිර පාර්ශ්වයන් වෙනුවෙන් ඒ මූල්‍ය ප්‍රකාශන ව්‍යාපාරය සකස් කළ යුතුයි. එතකොට ඒක නීතිමය අවශ්‍යතාවයක් අනිවාර්යයෙන්ම. එතකොට ඒ නීතිමය අවශ්‍යතාවයට අපි බාහිර පාර්ශ්වයන්ට මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම කරනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඉදිරියදා ගනුදෙනු වලින් ඇවිල්ලා තියෙන ප්‍රතිඵල අපි ඒ අයට පෙන්눔 කිරීම කරනවා. right? අන්න එතකොට ඒ තොරතුරු මත ඒ අය ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගන්නවා. එතකොට ඒ අනුව අපි ඒ විදිහට සකස් කරන මූල්‍ය ප්‍රකාශන අපි කියනවා මොකද්ද? ඒ සඳහා තියෙන ක්‍රියාවලිය අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. ඒතර ඔයාට වාගේ සිලබස් එක ඇතුලේ ඉගෙන ගන්න තියෙන්නේ ඔන්න ඔය ගිණුම්කරණයේ කොටස් දෙක. සාමාන්‍යයෙන් ගත්තාම 60ත් 70ත් අතර ප්‍රමාණයක් මතක තියාගන්න. ඔයාට මූල්‍ය ගිණුම්කරණය කියන කොටසෙන් තමයි එක්සෑම් එකේදී ලකුණු ලැබෙන්නේ. ඒ වගේම 30 40 අතර ප්‍රමාණයක වගේ ප්‍රමාණයක් කළමනාකරන ගිණුම්කරණයෙන් ඔයාට එක්සෑම් එකේදී ලකුණු ලැබෙනවා. ඉතින් ඔය දෙකම ඔයා ඉතා හොඳින් ඉගෙනගත යුතුයි. right? විශේෂයෙන්ම මතක තියාගන්න මේ කළමනාකරන ගිණුම්කරණයේ ගොඩක් වෙලාවට ඉගෙනීම් කටයුතු වෙන්නේ ඔයාගේ අවුරුදු දෙකක සිලබස් එකේ අවසාන කාලයේදී. right? නමුත් සෙකන්ඩ් පේපර් එකේදී වැඩිපුරම බර තැබීමක් තියෙන්නේ ගොඩක් වෙලාවට කළමනාකරන ගිණුම්කරණ ඉතා වැඩි බර තැබීමක් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් ඒක නිසා මූල්‍ය ගිණුම්කරණ නැතුව නෙමෙයි ඉතා ලොකු බර තැබීමක් තියෙනවා ඒක ඇතුලේ. නමුත් කළමනාකරන ගිණුම්කරණයට විශාල බර තැබීමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා ඒ පාඩම් ටිකත් ඉතාම හොඳින් අධ්‍යයනය කරගන්නට ඕනේ. එතකොට අපි දැන් මේකෙදී අපි කතා කරන්න යන්නේ ඊළඟට මේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරන ගිණුම්කරණය කොයි වගේද කියලා කියන එක ඒ සම්බන්ධව සිදුවීම. එතකොට මම ඉස්සල්ලාම ආට මූල්‍ය ගිණුම්කරණය කියලා කියන කොටස පිළිබඳව ඒ හඳුන්වා දීම කරනවා. පොඩ්ඩක් මේ රූප සටහන සහ මේ පිළිබඳව අපි කතා කරමු. මූල්‍ය ගිණුම්කරණය කියන කොටස යනම චුට්ටක් උඩට ගන්නම් මේකේ. ඔයාලට පේනවා දැන් මේකේ මම පොඩි වාක්‍යයක් දීලා තියෙනවා. මේ වාක්‍යයෙන් කියනවා ගිණුම්කරණ ඒකකයක අතීත ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළව right? තොරතුරු ආර්ථික තීරණ ගැනීමට සුදුසු වන ආකාරයට සකස් කර බාහිර පාර්ශ්වයන්ට ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම්කරණය. ඒක වැදගත් කරුණු ටිකක් මේක ඇතුලේ තියෙනවා. right? මොනවද මේ තියෙන වැදගත් කරුණු? එකක් තමයි මේ අතීත ගනුදෙනු හා සිදුවීම් සැලකිල්ලට ගන්නවා කියලා කියන එක. හොඳට මතක තියාගන්න ළමයි අපි ඇත්තටම මූල්‍ය ගිණුම්කරණයේදී ගන්නේ ඒ ඉදිරියදා වෙච්ච ගනුදෙනු ටික. ඔයා හිතන්න දැන් ඔයා ව්‍යාපාර ආයතනයක් උපකල්පනය කරන්න ඒ ව්‍යාපාර ආයතනයේ උදේ ඉඳන් රෑ වෙනකල් ඒ ව්‍යාපාර ආයතනය ඇතුලේ ගනුදෙනු සිද්ධ වෙනවා. විවිධ පාර්ශ්වයන් සමග ගනුදෙනු සිදු වෙනවා. එතකොට ඒ විදියට අවුරුද්දේ දින 365ම ව්‍යාපාර විවෘතව තියෙනවා නම් ඒ සම්පූර්ණ කාල පරිච්ඡේදයේම ඒ ව්‍යාපාරයේ ගනුදෙනු සිද්ධ වෙනවා. එතකොට අපි මේ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී මූල්‍ය ගිණුම්කරණයේදී ගන්නෙ මොනවද? මේ අවුරුද්දක් තිස්සේ වෙච්ච දේවල්. අවුරුද්දක් තිස්සේ වෙච්ච ගනුදෙනු ටික තමයි අපි එතනදී සැලකිල්ලට ගන්නෙ. right? ඒතකොට ඒක නිසා තමයි මේ කියන්නේ අතීත ගනුදෙනු හා සිද්ධීන් මෙතනදී සැලකිල්ලට ගන්නවා කියලා. ඒ වගේම මෙතනදී ඔයාලට පේනවා මේ ආර්ථික තීරණ ගැනීමට සුදුසු වෙන ආකාරයට සකස් කරලා ආර්ථික තීරණ. ඒ කියන්නේ ළමයි අපි හැම වෙලේම මෙතනදී කල්පනා කරන මිනිස්සු හැම වෙලේම තමන්ගේ මුදල් පරිස්සම් කරගන්න සෑහෙන ලොකු වෙහෙසක් දරනවා. එතකොට එතනදී මේ ව්‍යාපාර සම්බන්ධ පාර්ශ්වයන්
right එයාලගේ මුදල් පරිස්සම් කරගන්න. ඒ කියන්නේ මූල්‍ය සම්බන්ධව තීරණ තමයි ගොඩක් වෙලාවට මෙතනදී ගන්නෙ. ඒ නිසා තමයි මේ කතා කරන්නේ ආර්ථික තීරණ ගැනීම කියලා. ඒ කියන්නේ එයාලගේ ආර්ථිකයට බලපාන ඒවා මුදල් වලට සම්බන්ධ බලපාන තීරණ තමයි විශේෂයෙන්ම මෙතනදී මිනිස්සු ගන්නෙ. ඒක නිසා තමයි කියන්නේ මේ ආර්ථික තීරණ ගැනීමට සුදුසු වෙන විදිහට අපි මේවා හදලා ඊට පස්සේ මොනවා කරනවද? බාහිර පාර්ශ්වයන් ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම් කරන්නේ. මම ඉස්සලා කිව්වා ව්‍යාපාරයේ කළමනාකරණයට අධ්‍යක්ෂක මණ්ඩලයට ඒ පාලනයට සම්බන්ධ වෙන අය වෙනුවෙන් නෙමෙයි අපි විශේෂයෙන් මේක හදන්නේ. මේක හදන එකේ අරමුණම ඒ අය හැර අනිකුත් පාර්ශ්වයන් වෙනුවෙන් තමයි මේක අපි සකස් කරන්නේ. right එතකොට ඒ නිසා තමයි මෙතෙන්දි කතා කරන්නේ බාහිර පාර්ශ්වයන් වෙත ඉදිරිපත් කිරීම මූල්‍ය ගිණුම් කරන්නේ කියලා. එතකොට දැන් මේ මූල්‍ය ගිණුම් කරන්නේ ගත්තාම හරි ලස්සන ක්‍රියාවලියක් මේක ඇතුළේ තියෙනවා. right ඒක තමයි මේ කියන්නේ යෙදවුම් නිමැවුම් ක්‍රියාවලිය කියලා. ගිණුම් කරන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ යෙදවුම් සහ නිමැවුම් ක්‍රියාවලිය කියන්නේ මෙන්න මේකට. ඒකෙන් ළමයි අපි ගිණුම් කරන්නේ ගත්තත් මේ ගිණුම් කරන්නේදී අපි අවුට්පුට් එකක් බලාපොරොත්තු වෙනවා. නිමැවුමක් බලාපොරොත්තු වෙනවා. එතකොට නිමැවුමක් බලාපොරොත්තු වෙන ඕනම තැනක අනිවාර්යෙන් process එකක් input එකක් තියෙනවා. ක්‍රියාවලියක් ඒ වගේම යෙදවීමක් තියෙනවා. අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක් අපි ගමු. එතකොට මේ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ අපි හිතමු ෂර්ට් එකක් නිෂ්පාදනය කරනවා කියන්නේ. අපි බලාපොරොත්තු වෙන ෂර්ට් එක නම් නිමැවුම වෙන්නේ. මේ ෂර්ට් එක නම් නිමැවුම අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕනේ ඒ ෂර්ට් එක නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය මොකක්ද? රෙදි මනින්න ඕනේ. ඉස්සල්ලාම මැනිව. දැන් දැන් මට ෂර්ට් එකක් මහන ඉස්සල්ලාම මගේ මෙෂර්මන්ට් එක ගන්න ඕනේ. right මට කියන කෙනාට අඳින්න පුළුවන් එකක් වෙන්න ඕනේ මේක. එහෙනම් මැනීමක් කරන්න ඕනේ. ඊට පස්සේ මේක කැපීම කරන්න ඕනේ. ඒ වගේම ඊට පස්සේ මේක මැසීම කරන්න ඕනේ. right ඊට පස්සේ මේක අයන් කරන්න ඕනේ. තත්ත්ව පාලනයක් කරලා බලන්න ඕනේ. මෙතනදී මේක මට අඳින්න පුළුවන් තත්ත්වයේ තියෙනවද කියලා. ඊට පස්සේ තමයි මේක ඇසිරීමේ කටයුතු කරන්නේ. එහෙම ඇසිරීමට ලක් කරපු එකක් තමයි ඔයා වෙළඳ පොලෙන් මොනා කරන්නද? මිලදී ගන්නෙ. right ඒතකොට ඒ වැඩේ කරන්නට මොකක්ද? ක්‍රියාවලියක් තියෙනවා. පියවරෙන් පියවර ඉස්සරහට යන ක්‍රියාවලියක් තියෙනවා. ඒතර මේ ක්‍රියාවලියේ යෙදවුම් කියලා જાතියකුත් තියෙනවා. අපිට යෙදවුමක් තියෙනවා. අනිවාර්යෙන් මේ ෂර්ට් එක නිෂ්පාදනය කරන්න නම් අපිට අනිවාර්යෙන් රෙදි ඕනේ, නූල් ඕනේ, බොත්තම් ඕනේ. right ඒ වගේම ගත්තාම මැෂින් ඕනේ, ශ්‍රමය ඕනේ. ඒතර ඒ දේවල් තමයි මේක ඇතුලේ මොනවද අපි යෙදවුම් ලෙස සැලකිල්ලට ගන්න. right ඒ නිසා මතක තියාගන්න අපි භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියක් ගත්තොත් ඒ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ අපිට යෙදවුමක් ඒ වගේම ක්‍රියාවලියක් සහ නිමැවුමක් තියෙනවා. අන්න ඒ වගේම තමයි මොකක්ද? ගෙනුම් කරණය කියලා කියන විෂය ගත්තත් මේ ගෙනුම් කරන විෂයේ යෙදවුම් තියෙනවා. මොනවාද? එදිනෙදා ව්‍යාපාරය තුළ සිදුවෙන ගනුදෙනු සහ සිදුවීම. මුදල් වලින් මනින්න පුළුවන් ඒවා. මුදලින් මනින්න පුළුවන් ගනුදෙනු හා සිදුවීම තමයි අපි යෙදවුම් කියලා ගන්නෙ. ඒ වගේම අපි මේක ඇතුලේ ක්‍රියාවලියක් තියෙනවා. පියවරෙන් පියවර කරගෙන යන ක්‍රියාවලියක් තියෙනවා. ඒතරාට මේ ක්‍රියාවලිය මෙතන දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ ගනුදෙනු අපි හඳුනා ගැනීම සහ මැනීම රැස් කිරීම කරනවා. ඊට පස්සේ අපි ඒවා සටහන් කරන්න අපිට විවිධ ලේඛන තියෙනවා, පොත්පත් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ අපි ඒවා වර්ග කිරීමක් කරනවා. right ඒ වර්ග කරපු ඒවා ඊට පස්සේ අපි සාරාංශ කිරීම සහ ඊළඟට විශ්ලේෂණය කිරීම කරනවා. එතකොට මෙන්න මෙහෙම මේ ක්‍රියාවලියට ලක් කරාට පස්සේ අපිට ලැබෙනවා ගෙනුම් කරන්නේදී තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වෙන මූල්‍ය ප්‍රකාශන. ඒ කියන්නේ මූල්‍ය දත්ත ඇතුළත් කරපු ප්‍රකාශන. right මේ අපි ඉදිරියේදී මාතෘකාවක් විදිහට කතා කරනවා. සරලව මම ඔයාට නිකන් පොඩි සිහිගැන්වීමක් විතරක් කරොත් මේ කොටසට අදාළව සාමාන්‍යයෙන් ඕනම ව්‍යාපාරයක අයිතිකරුවෙක් කැමති තමන්ගේ ව්‍යාපාරයේ ලාභ ලබලද පාඩු ලබලද කියලා දැනගන්න. එතකොට ඒ සඳහා සකස් කරන්න ඕනේ ආදායම් ප්‍රකාශයක්. ඒතර මේ ආදායම් ප්‍රකාශය කියන්නේ මේ අපේ ගෙනුම් කරන නිමැවුමක්. ඒ වගේම තමයි මොකද්ද? ව්‍යාපාර කැමති දැනගන්නේ අයිතිකරුවෝ
ඇතුළේ විවිධ පාර්ශවයන් තමන්ගේ ව්‍යාපාරය දැන් අවුරුදු ගාණක් ක්‍රියාත්මක වුණා. දැන් මූල්‍ය අතින් ශක්තිමත් අපි අපේ ව්‍යාපාරය හොඳට දිගට සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක්ද? නැත්නම් අපි මූල්‍ය අර්බුදය ඇති වෙලා මේ බංකොලොත් වෙලා යන ට්‍රෙන්ඩ් එකක්ද අපිට තියෙන්නේ? ඔන්න ඕක අපිට බලා ගන්න අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් සකස් කරනවා. ඒ වගේම අපේ ව්‍යාපාරයක අයිතිකරුවෝ කැමති දැනගන්න තමන්ගේ ඒ කියන්නේ තමන්ට ව්‍යාපාරයේ අයිතියක් තියෙනවා. මේ අයිතිය වර්ෂය තුල වෙනස් වුණේ කොහොමද? ඒ වෙනස් වීම බලා ගන්න ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනයක් කියලා අපි ලේඛනයක් හදනවා. ඒකත් ගිණුම් කරන නිමැවක්. ඒ වගේම අපි ගත්තොත් ව්‍යාපාරයක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් කියලා ලේඛනයක් හදනවා. ඒ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයකින් පෙන්වන්නේ ඒ ව්‍යාපාරයට කිසියම් කාලච්ඡේදයක් තුළ මුදල් ලැබුණු විදිය, ව්‍යාපාරයට මුදල් ගලාගෙන ආපු විදිය සහ ව්‍යාපාරයේ ඒ මුදල් යොදවලා තියෙන විදිය තමයි එකෙන් පෙන්වන්නේ. ඒ අනුව ගත්තොත් ව්‍යාපාරයට මුදල් ලැබිලා තියෙන්නේ කොහොමද? මේවා ගෙවලා තියෙන්නේ කොහොමද? මේවා අපි පෙන්වන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් මගින්. එතකොට ඔය කියන ලේඛන වලට අමතරව ව්‍යාපාරය නිෂ්පාදන ව්‍යාපාරයක් නම් ඒ නිෂ්පාදන කටයුතු වලට ගිය වියදම නැත්නම් පිරිවැය බලා ගන්න නිෂ්පාදන ගිණුමකුත් සකස් කිරීම කරනවා. ඒ වගේම සමාගම් වගේ ව්‍යාපාර ගත්තොත් ඒ විවිධ ගිණුම් කරන්නට අදාළව යම් යම් පැහැදිලි කිරීම right එතකොට යම් යම් විග්‍රහ කිරීම සිදු කරනවා. ඒ සඳහා වෙනම සටහන් භාවිතා කිරීම කරනවා. ඉතින් එතකොට ගිණුම් කරන නිමවුම කියලා කියන ඔන්න ඔය ටික ලබා ගන්න තමයි අපි මේ ගිණුම් කරන ක්‍රියාවලිය සිදු කරන්නේ. ඒතකොට ඒ වෙනුවෙන් තමයි අපි මේ ගිණුම් කරන්නේදී ගණිතණු හා සිද්ධීන් පාවිච්චි කරන්නේ. ඉතින් මේ ක්‍රියාවලිය ශිෂ්‍යෙක් වශයෙන් මතක තියාගන්න ඔයාට මේ මූල්‍ය ගිණුම් කරන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 1කමාරක් විතර වගේ ගොඩක් වෙලාවට ඉගෙන ගන්නවා සාමාන්‍ය පන්තියක් ඇතුලේ. ගොඩක් වෙලාවට මොකද සිලබස් එකේ මේ ප්‍රමාණය වැඩි. right ඒක නිසා අවුරුදු 1කමාරක් විතර වගේ ඉගෙන ගන්නවා ගොඩක් වෙලාවට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එච්චර කල් ගත කරන්නේ නැතුව ඔයාලට ලස්සනට ටර්ම් ටෙස්ට් එක ලියා ගන්න පුළුවන් විදිහට මේ දේවල් අවසන් කිරීම කරන්න. හොඳ පැහැදිලි කිරීම සහිතව මේ වැඩේ කෙරෙන්නත් ඕනේ. ඒ වගේම මේක ටිකක් ඉක්මන් කරගන්න පුළුවන් විදිහට මේ ගමන ඉස්සරහට යන්නත් ඕනේ. ඉතින් අපි මේ වැඩේ හැකි උපරිම උත්සාහයෙන් ඔයා වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. right එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම මේකේ ඊළඟ අවස්ථාව අපි කියන්නේ කලමනාකරන ගිණුම් කරණය. right ඊළඟ අපි කියනවා මේකේ කලමනාකරන ගිණුම් කරණය. දැන් මම ඔයාලට ඉස්සල්ලා මේ පැහැදිලි කිරීමක් කළා ව්‍යාපාරයක කලමනාකරන කටයුතු ලේදෙන පාලන කටයුතු ලේදෙන ඒ කලමනාකරුවන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය මූලික කරගෙන තමයි මේ කලමනාකරන ගිණුම් කරන තොරතුරු අපි සකස් කිරීමක් කරන්නේ. හොඳට මතක තියාගන්න මේ තොරතුරු අතිශයින්ම අපි කියන්නේ රහසිගතයි. මොනවද දෙන්නේ නැහැ පිටට. right මොකද ව්‍යාපාර ලෝකය කියලා කියන්නේ අතිශයින්ම තරංගකාරී. එතකොට ඒ තරංගකාරී ව්‍යාපාර ලෝකයේ ඇතුලේ යම්කිසි ව්‍යාපාරයක් right වෙනම ස්ට්‍රැටජිස් අනුගමනය කරා නම් ඒ ව්‍යාපාරය දියුණු කරන්න එතකොට ඒ උපක්‍රම එතනදී පිට අයට දෙන්නේ නැහැ ව්‍යාපාරය. ඒක දෙන එක තව තරංකාරීත්වය වැඩි වෙන්න හේතු වෙනවා. ඒතර අපිට අපේ වැඩේ ඒ කියන්නේ අපේ ව්‍යාපාරය දියුණු කරන්න බෑ. ඒ නිසා මේ කලමනාකරන ගිණුම් කරන තොරතුරු ඇත්තටම හදන්න එහෙම නිශ්චිතව කියලා ෆෝමැට්ස් පාවිච්චි කරන්නේ. right කලමනාකරු ඉල්ලන වෙලාවට ඉල්ලන විදියට මේක හදලා දිය යුතුයි අපි. right ඒතකොට ඒ සඳහා ව්‍යාපාරයක වෙනම කලමනාකරන ගිණුම් කරන්නේ සඳහා වෙනම යුනිට් එකක් ක්‍රියාත්මක වෙනවා. right ඒතකොට ඒක ලොකු විශාල වියදමක් දරලා ඒ කලමනාකරන ගිණුම් කරන්නේ සම්බන්ධව දැනුම තියෙන පාර්ශවයන් එතකොට ඒකට යොදවලා තියෙනවා. ඉතින් ඒ වගේ එකක් තමයි කලමනාකරන ගිණුම් කරන්නේ කියලා කියන්නේ. ඒ අනුව මේකෙදි කියනවා මේ ආයතනයක සියලුම කලමනාකරන මට්ටම් වලට අවශ්‍ය පරිදි. ඒතකොට මතක තියාගන්න දරුවෝ මේ ආයතනයක සියලුම කලමනාකරන මට්ටම් කියනකොට අපි කලමනාකරණයේ levels තුනක් ගන්නවා. top levels ඉහළ කලමනාකරණය right එතකොට middle level management එක මධ්‍ය මට්ටමේ මැද මට්ටමේ කලමනාකරණය සහ third අපි ඊළඟ කියන low level management එක right එතකොට
තුන්වන මට්ටමේ පහළ මට්ටමේ කළමනාකරණය. ඒතර මේ කළමනාකරුවන්ගෙන් අපි ගත්තොත් දැන් ව්‍යාපාරික හැම වෙලේම මේ ඉහළ කළමනාකරුවෝ තමයි ව්‍යාපාරික තීරණ ගන්න. විශේෂයෙන් ආයතනයක ඉන්න චෙයාමන්, ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩලය සහ CEO Chief Executive Officer ප්‍රධාන විධායක නිලධාරී මේ අය තමයි විශේෂයෙන්ම ආයතනයක ඉහළ කළමනාකරණ විදිහට අපි සැලකිල්ලට ගන්න. එතකොට ඒ අය ව්‍යාපාරයේ තියෙන විෂන් එකට අනුව රයිට් මේක තමයි අපේ විෂන් එක කියලා ඒ අය තේරුම් අරගෙන ව්‍යාපාරයේ දැක්ම ඒ අනුව ඒ කට්ටිය හදාගෙන දැක්මට අනුව කොහොම මොනවාද අපි අපේ ව්‍යාපාරේ කොතනද සිටිය යුතු තැන කියලා කල්තියාම තීරණය කරලා ඒකට අනුව ඒ කට්ටිය මොනා කරනවද රයිට් ව්‍යාපාරේ සිදුවිය යුතු දේවල් මුලින්ම තීරණය කරනවා මේ වගේ ඉලක්ක වලට තමයි අපි යන්නේ මෙන්න මේ අරමුණු වලට තමයි අපි යන්නේ කියලා. ඊට පස්සේ කරන්නේ මොකක්ද මේ පිළිබඳව මැද මට්ටමේ කළමනාකරණයත් එක්ක සාකච්ඡා කරලා මේ අචීව් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඒ කට්ටිය යම් අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරනවා. ඒ සැලසුම් සකස් කරනවා. එහෙම කරලා ඊට පස්සේ මොකද කරන්නේ මැද මට්ටමේ කළමනාකරණය තුල ඉන්න කට්ටිය මධ්‍ය මට්ටමේ කළමනාකරණ ඉන්න කට්ටිය අර අපි කියන තුන්වෙනි ලෙවල් එකේ රයිට් පහළ මට්ටමේ කළමනාකරණේ හරහා ඒව ක්‍රියාත්මක කිරීම කරනවා. රයිට් ඒතර ඒ විදිහට තමයි එතනදී කළමනාකරණය ඒ තමන්ගේ කටයුතු ඒ කියන්නේ අදාළ වැඩ කටයුතු පහළට ඒ ඉලක්කයට ළඟා වෙන්න අවශ්‍ය විදිහ හදලා තියෙන්නේ. රයිට් ඒ අනුව අපි ගත්තොත් එහෙම මෙතින්දී ඒ සියලුම කළමනාකරණ මට්ටම් වලට අවශ්‍ය පරිදි ඒ සැලසුම් කරන්න, පාලනය කරන්න සහ ව්‍යාපාරයට අවශ්‍ය තීරණ ගන්න. ව්‍යාපාරයේ සැලසුම් හදන්න ඕනේ, ව්යාපාරයේ පාලන කටයුතු කරගෙන යන්න ඕනේ, ඒ වගේම ව්‍යාපාරයේ තීරණ ගන්න ඕනේ. ඒතොර අන්න ඒකට අවශ්‍ය ඒ වගේම ව්‍යාපාරයේ වගකීම් තියෙනවා. ඒතොර ඒ පාර්ශ්වයන්ට ඒ ව්‍යාපාරය සම්බන්ධ ඉටු කළ යුතු වගකීම් තියෙනවා. ඒ වගකීම් ඉටු කරන්න පුළුවන් විදිහට මොනා කරනවද අවශ්‍ය මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු සැපයීම මේ කළමනාකරණ ගිණුම්කරණයේදී අපි කරනවා. හොඳට මතක තියාගන්න අපි කළමනාකරණ ගිණුම්කරණයේදී මූල්‍ය තොරතුරු විතරක් නෙමෙයි මූල්‍ය නොවන තොරතුරු කියන දෙකම අපි සැපයීම සිදු කරනවා. රයිට් ඒක නිසා කළමනාකරණ ගිණුම්කරණය තුළ අපි ඒ වගේ ප්‍රොසෙස් එකක් අපි ඉගෙන ගන්නවා. බලන්න මේක දැන් රූප සටහනක් විදිහට මම ඔයාලට පෙන්නලා තියෙනවා. කළමනාකරණ ගිණුම්කරණයේදී තර මං ඉස්සෙල්ලා මූල්‍ය ගිණුම්කරණයේදී කිව්වා වගේම මේකේ තියෙනවා යෙදවුම් සහ නිමැවුම් ක්‍රියාවලියක්. මේකේ යෙදවුම් ලෙස අපි ගන්න මේ තොරතුරු ඉස්සලා වගේම තමයි තොරතුරු. හැබැයි මේ සිදුවෙච්ච ගනුදෙනු හා සිදුවීම් විතරක්ම නෙමෙයි. අර අපේ මූල්‍ය ගිණුම්කරණයේදී කතා කරපු ඓතිහාසික තොරතුරු. ඒ කියන්නේ අතීතයේදී සිදුවෙච්ච ගනුදෙනු හා සිදුවීම් නුත් අපි මෙතනදී ගන්නවා. ඊට අමතරව විශේෂයෙන් පුරෝකථනය කරපු තොරතුරු. ඒ කියන්නේ ඇස්තමේන්තුගත කරපු තොරතුරු තමයි විශේෂයෙන් ගන්නෙ. මොකද කළමනාකරුවෝ කියලා කියනකොට හැම වෙලෙම අර වෙච්ච දේවල් සැලකිල්ලට අරගෙන අතීතයේදී සාර්ථක වෙච්ච දේවල් මොනවද අසාර්ථක වෙච්ච දේවල් මොනවද කියලා සැලකිල්ලට අරගෙන ඒ අනුව අනාගතයට අදාළව සැලසුම් සකස් කරන කට්ටිය. ඉතින් ඒක නිසා මොකද අනාගතය තමයි ඉතින්දී යාට වැදගත් වෙන්නේ. ඒක නිසා මෙතෙන්දී පුරෝකථනය කරපු තොරතුරු ගන්නවා. ඒ ටික පාවිච්චි කරලා මේ වගේ ක්‍රියාවලියක් සිදු කරනවා. යම් සැලසුම් කිරීම, අයවැය සැකසීම් කියලා අපි කතා කරනවා, පාලනය කිරීම. ඒතර ඔන්න ඔය ක්‍රියාවලිය සිදු කරලා අවසානයේදී මෙන්න මේ ආකාරයේ නිමවුමක් ලබා ගන්න. මීට අමතරව මේ ගොඩක් නිමවුමේ තව අංග තියෙනවා. ඒතර ඔයාලට මේ මූලික මට්ටමේ දල අවබෝධයක් දෙන්න තමයි අපි මේ දේවල් ටික දාලා තියෙන්නේ. අයවැය ලේඛන කියන ඒවා. ඒතර ව්‍යාපාරයක අයවැය ලේඛනයක් සරලව අපි කතා කරොත් එහෙම එතින්දී කතා කරන්නේ මේ අනාගතයේදී ලැබෙන සහ ගෙවන ඒවා අපි කල්තියා සටහන් කර තැබීමක්. ඒක හරි වැදගත්. ඔයා නිකන් හිතන්නකෝ අනාගතයේදී ලැබෙන දේවල් සහ අනාගතේ ගෙවන්න තියෙන දේවල් අපිට ඉදිරි මාස 3ක් ඇතුළත කියලා දන්නවනම් අපිට මූල්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ නැතුව අපිට ව්‍යාපාර වැඩ කරන් යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ගිණුම්කරණේ අනුපාත කියලා දෙයක් අපි සකස් කිරීම කරනවා. ඒ ගිණුම් කරන අනුපාත අපිට ගොඩක් වැදගත් වෙනවා තීරණ ගැනීමේදී. රයිට් ඒ වගේම පොදු කාර්ය විභජන පත්‍රිකා, ආන්තරික පිරිවැය කරන තොරතුරු, ඒ වගේම ආයෝජන තීරණ,
ගැනීමේ තොරතුරු. ඒතකොට මෙන්න මේ දේවල් තමයි අපි නිමවුම ලෙස අපි කතා කරන්නේ. ඒතකොට මේ දේවල් ඉදිරියේදී අපි වෙනම මාතෘකාවන් ලෙස තමයි අපි කතා කරන්න තියෙන අපිට. ඒතකොට මෙතන අපි කරන්නේ මේකට දාලා මූලික හැඳින්වීමක්. right. ඒ අනුව අපි ওই විදිහට මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය කියන දෙක වෙන වෙනම ඉගෙන ගන්නවා. right. ඒ අනුව අපිට ඊළඟට මේ දෙකේ වෙනස්කම් ටිකක් කතා කරන්න තියෙනවා. හරි. එතකොට අපි වෙනස්කම් ටික එහෙමනම් කතා කරන්න පටන් ගමු. හොඳයි. අපි එහෙමනම් දැන් සාකච්ඡා කිරීම ආරම්භ කරමු. මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණය අතර තියෙන වෙනස්කම්. right. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් එක්සෑම් එකේදී බොහෝ වෙලාවට අහනවා. මම ඔයාලට මීට කලින් කිව්වා පළවෙනි පාඩමෙන් අපිට ලකුණු දෙකක් විතර වගේ එන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් අහලා තියෙන අවස්ථා කීපයකදී right. ඒ නිසා වැදගත් කොටසක්. දැන් බලන්න මෙතන right. මූල්‍ය ගිණුම් කරණය කියනකොට මම ආට මීට කලින් කිව්වා සරල අදහසකයි මතක් කරොත් මූල්‍ය ගිණුම් කරණය කියන්නේ ව්‍යාපාරයේ අතීතයේ වෙච්ච දැන් උදාහරණයක් මෙහෙම හිතමු අවුරුද්දක් තුල වෙච්ච ගනුදෙනු සහ සිදුවීම් ටික අරගෙන නීතිමය අවශ්‍යතාවයන් වලට ගැළපෙන විදිහට අපි සම්මත ආකෘති තියෙනවා ඒ නිශ්චිත සම්මත ආකෘති පදනම් කරගෙන සිදු කරන ගිණුම් කරණයක් සහ විශේෂයෙන් කාටද බාහිර පාර්ශ්වයන් වෙනුවෙන් මම කරුණු කීපයක් කිව්වා අවුරුද්දක් තිස්සේ වෙච්ච ගනුදෙනු ටික අරගෙන ඒ ගනුදෙනු ටික නීතිමය අවශ්‍යතාවයන් වලට අනුකූල වෙන විදිහට ඒ වගේම සම්මත ආකෘති රටා තියෙනවා ඒවත් පදනම් කරගෙන ව්‍යාපාරේ බාහිර පාර්ශ්වයන් මූලික කරගෙන එයාලම අරමුණු කරගෙන අපි කරන ගිණුම් කරණයක් මූල්‍ය ගිණුම් කරණය. කළමනාකරණ ගිණුම් කරණය කියුවාම විශේෂයෙන්ම අපේ අනාගතයට අදාළ තොරතුරු ඒ සැලසුම් සකස් කිරීම තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව විශේෂයෙන්ම අනාගතයට අවශ්‍ය තොරතුරු තමයි අපි ඉතින් සැලකිල්ලට ගන්නෙ. ඒ වගේම මේකට මේ නීතිමය වශයෙන් මෙහෙම කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. මේක කළමනාකරුවන්ට අවශ්‍ය විදිහට තමයි මේක සිදු කරන්න ඕනකම තියෙන්නේ. right. ඒ වගේම නිශ්චිත සම්මත ආකෘති රටා නැහැ. කළමනාකරු ඉල්ලන විදිහට හදලා දෙන්න වෙනවා. right. ඒ වගේ මෙතෙන්දී මේක දෙන්නේ ව්‍යාපාරේ කාටද අභ්‍යන්තර තීරණ ගැනීමේ කටයුතු කරන ව්‍යාපාරයේ මෙහෙවන පාලනය කරන කළමනාකරුවන් අධ්‍යක්ෂරුන්ට තමයි මේ තොරතුරු ටික දෙන්නේ. ඉතින් ওই ටික ඔළුවේ තියාගෙන අපි මේක බලන්න ඔයාලට අවශ්‍ය දේ ටික වෙලාවකින් තේරුම් ගන්න පුළුවන්. බලන්න මූල්‍ය ගිණුම් කරන්නේ ඓතිහාසික තොරතුරු පමණක් යොදාගන්නේ. මම කිව්වා අවුරුද්දක් තිස්සේ වෙච්ච දේවල් ගන්න කියලා. ඊළඟට කළමනාකරණ ගිණුම් කරන්නේදී ඓතිහාසික තොරතුරු හා පුරෝකථන තොරතුරු යොදාගනි. අර අතීතයේ වෙච්ච ගනුදෙනු වලට අනුව කළමනාකරුවෝ ගත්තු තීරණ සාර්ථකද අසාර්ථකද කියලා බලන්න පුළුවන්. එතකොට ඒ අතීතයේ දේවලුත් ගන්නවා ඒ වගේම අනාගතයට දාල පුරෝකථනත් සිදු කරනවා. ওই දෙකම අරගෙන තමයි කළමනාකරණ ගිණුම් කරණය කරන්නේ. ඒ වගේම ගත්තාම බාහිර හා අභ්‍යන්තර පාර්ශ්වයන් තොරතුරු ඉදිරිපත් කරයි කියලා කියනවා. හරිද? එතකොට අපි විශේෂයෙන්ම මූල්‍ය ගිණුම් කරන්නේදී බාහිර පාර්ශ්වයන් වෙනුවෙන් මේක සකස් කරාට ව්‍යාපාරයේ කළමනාකරුවන්ටත් ඕනනම් මේ තොරතුරු භාවිතා කරන්න පුළුවන්. මූලික වශයෙන් ගත්තොත් බාහිර පාර්ශ්වයන්ට තමයි දෙන්නේ. ඒ අනුව බාහිර සහ අභ්‍යන්තර පාර්ශ්වයන් කියන දෙන්නටම මේක භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කළමනාකරණ ගිණුම් කරන්නේදී අභ්‍යන්තර පාර්ශ්වයන් විතරයි. ඒ කියන්නේ තීරණ ගැනීමේ කටයුතු යෙදෙන කළමනාකරු අධ්‍යක්ෂක මණ්ඩලය තමයි මේ තොරතුරු පාවිච්චි කරන්නේ. ඒ වගේම ඊළඟට මූල්‍ය ගිණුම් කරන්නේදී කිසියම් ගිණුම් කර කාලච්ඡේදයක් සඳහා තොරතුරු ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන් මූල්‍ය ගිණුම් කරන්නේදී නීතිමය වශයෙන් ගත්තොත් අපි තොරතුරු ඉදිරිපත් කරන්නේ අවුරුද්දක් වගේ කාල පරිච්ඡේදයකට. ඕනනම් අපිට මේක මාසයකට, මාස 3කට, මාස 6කට එහෙම හදන්න පුළුවන්. right. ඒ අනුව යම්කිසි කාල පරිච්ඡේදයක් තියෙනවා මූල්‍ය ගිණුම් කරන්නේදී අපි තොරතුරු සාස් කිරීමේදී. නමුත් කළමනාකරණ ගිණුම් කරන්නේදී කළමනාකරණට අවශ්‍ය අවස්ථාවේදී තමයි අපි තොරතුරු දෙන්නේ. ඒව නිශ්චිත කාල පරිච්ඡේදයක් එතනදී සැලකිල්ලට ගන්නෑ. ඉල්ලන්නේ මොනවද?
ඉල්ලන්නේ කොයි වෙලාවේද? ඒ වෙලාවේ ඉල්ලන විදිහට දෙන්න වෙනවා. එච්චරයි කතාව. රයිට්. ඊළඟට මූල්‍ය ගිණුම් කරන්නේදී ගිණුම් කර සංකල්ප නීති රීති සම්ප්‍රදායන් ගිණුම් කර ප්‍රණීත යනාදී යොදා ගන්නවා කියලා කියනවා. ඒතර මූල්‍ය ගිණුම් කරන්නේ මේවා තියෙනවා. මං කිව්වා නීති රීති සැලකිල්ලට ගන්න වෙනවා කියලා කිව්වා. දේශීය ආදායම් බදු පනත ගිණුම් කරන හා විකිරණ ප්‍රණීත පනත ඒ වගේම අපි සමාගම් පනත් මේ දේවල් සැලකිල්ලට ගන්න වෙනවා. ඒ වගේම ගිණුම් කරන්නේ කියලා කියන එකේ අපි කාලයක් තිස්සේ අපි අනුගමනය කරන දේවල් ඒ සම්ප්‍රදායන් තියෙනවා. ගිණුම් කරන්නේ දී සැලකිල්ලට ගන්න ඕනේ සංකල්ප සහ උපකල්පන තියෙනවා. ඒක මේ දේවල් සැලකිල්ලට අරගෙන තමයි අපි මූල්‍ය ගිණුම් කරන්නේදී තොරතුරු සකස් කරන්නේ. නමුත් කළමනාකර ගිණුම් කරන්නේදී එහෙම මේ නිශ්චිත සංකල්ප නීති රීති ගිණුම් කර ප්‍රමිත කියන જાතිය කිසිසේත්ම එතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඒතකොට ඔය තමයි මූල්‍ය ගිණුම් කරන්නේ සහ කළමනාකරණ ගිණුම් කරන්නේ අතර වෙනස්කම් බවට පත් වෙන්නේ. රයිට්. ඒ අනුව අපි මෙතෙක් ඉගෙනගත්තු මේ මූල්‍ය සහ කළමනාකරණ ගිණුම් කරන්නේ කියන මේ කොටස් දෙකෙන් ඔයාලට මම ප්‍රශ්නයක් දීලා තියෙනවා. පහස්දාන් විඤ්ඤාපන මූල්‍ය ගිණුම් කරට අයත් වන්නේද කළමනාකරණ ගිණුම් කරට අයත් වන්නේද යන්න දක්වන්න කියලා කියනවා. එතකොට අපි මේ දේවල් ඒ ගිණුම් කරන්නේ අවස්ථා දෙකෙන් මොකටද අයිති වෙන්නේ කියලා කියන්න ඕනේ. එක්සෑම් එකේදී මේක වැදගත් වෙනවා. අපි ගත්තොත් ව්‍යාපාරයේ වාර්ෂික විකුණුම් දැන් අවුරුද්දක් තිස්සේ වෙච්ච විකුණුම් කියලා කියන්නේ ව්‍යාපාරයේ අතීත තොරතුරක්. විශේෂයෙන් හොඳට මතක තියාගන්න මේක මූල්‍ය ගිණුම් කරණය සහ කළමනාකරණ ගිණුම් කරණයටද අයිති වෙන්නේ කියලා කියනකොට මේකෙදි වැදගත් වෙනවා මේක අතීතයේ වෙච්ච දෙයක්ද මේක අනාගතයට අදාළ දෙයක්ද කියන එක. ඒක අතීතයේ වෙච්ච දෙයක් නම් ඒක මූල්‍ය ගිණුම් කරන්නේ. ඒක අනාගතයට අදාළව පුරෝකථනය කරපු එකක් නම් ඒක කළමනාකරණ ගිණුම් කරන්නේ. ඒ වගේම තමයි අපි මූල්‍ය ගිණුම් කරන්නේදී අපිට අර කෙලින්ම ගනුදෙනුවේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. මෙන්න මේක කියලා ගණදුනේ ප්‍රතිඵලය ගත හැකි. නමුත් කළමනාකරණ ගිණුම් කරන්නේදී අපි මේක යම් සකස් කිරීමක් විශේෂයෙන් කරන්න ඕනේ. යම් දත්ත කීපයක් අරගෙන යම් විශ්ලේෂණය කිරීමක් ඇතැම් වෙලාවට අපිට කරන්න සිද්ධ වෙනවා. රයිට්. ඒ නිසා ඒවා තීරණ ගැනීම සඳහා විශේෂයෙන්ම වැදගත් වෙන දේවල්. රයිට්. ඒතර විශේෂයෙන් හොඳට මතක තියාගන්න අපි අර මීට කලින් කතා කරපු මූල්‍ය ගිණුම් කරන්නේ වාර්තාවන් තියෙනවා. රයිට්. ඒ කියන්නේ නිෂ්පාදන ගිණුම, ආදායම් ප්‍රකාශය, ඒ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, හිමිකම් වෙනස් වීම ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ඒ වගේම ගිණුම් කරන්නේ යම් යම් ප්‍රතිපත්තීන් සහ පැහැදිලි කිරීම සටහන්. ඒතර මෙන්න මේ දේවල් වලින් සපයන්නේ නැතුව නමුත් ඒකේ තියෙන තොරතුරු අරගෙන අපි වෙනම සකස් කරපේවා තමයි කළමනාකරණ ගිණුම් කරන්න යන්නේ. ඒ අනුව ගත්තොත් මේක මූල්‍ය ගිණුම් කරන්නේ ආදායම් ප්‍රකාශයේ කෙලින්ම දෙන්න පුළුවන් තොරතුරක්. ඒක නිසා ඒක මූල්‍ය ගිණුම් කරට අයිතියි. ඒ වගේම ව්‍යාපාර දාල ලාභය කියන එක. මේකත් අපි ආදායම් ප්‍රකාශනයේදී අපි ලාභය හොයනකොට පළවෙනි පීවරේදී දාල ලාභය කියලා එකක් අපි හොයනවා. ඒ අනුව ඒකෙන්ද ඒකත් මූල්‍ය ගිණුම් කරට අයිති වෙන්නේ. ඊළඟ මේ දාල ලාභ අනුපාතයේ 10%කින් අඩු වී ඇත. දාල ලාභ අනුපාතයේ 10%කින් අඩු වී ඇත. මෙන්න මේක පොඩ්ඩක් දැනගන්න එක වැදගත්. අපි එතකොට ඒක යමු කොහොමද ඒක කරන්නේ කියන එක චුට්ටක් බලන්න. හරි. එතකොට අපි මේ ව්‍යාපාරයේ දාල ලාභය ගණනය කරන්නේ කොහොමද කියලා අපි ඉස්සෙල්ලා බලමු. ඒ අනුව ව්‍යාපාරයේ දාල ලාභයේ ව්‍යාපාරයේ ගණනය කරන්නේ ව්‍යාපාරයේ දාල ලාභය කියන එක විකුණුම් වලින් බෙදලා 100න් වැඩි කරනවා. හරි. සාමාන්‍යයෙන් දාල ලාභයේ ගණනය කළ විදිය තමයි ව්‍යාපාරයේ විකුණුම් වලින් විකුණුම් පිරිවි අඩු කරනවා. සරලව හිතුවොත් ඔයා හිතන්නකෝ මේ ව්‍යාපාරයේ අවුරුද්දක් තුල රුපියල් ලක්ෂ 8ක භාණ්ඩ විකුණලා තියෙනවා. ලක්ෂ 8ක භාණ්ඩ විකුණලා තියෙනවා. හරි. ඒතර ව්‍යාපාරය අපේ තුමු මේ ලක්ෂ 8කට විකුණලා තියෙන්නේ ලක්ෂ 6කට ගෙනාපු භාණ්ඩ. ඒ ලක්ෂ 6කට ගෙනල්ලා ලක්ෂ 8කට විකුණලා තියෙනවා. ඒතකොට ලක්ෂ 8 කියන්නේ විකුණුම්. අර ගේන්න ගිය වියදම ලක්ෂ 6 තමයි විකුණුම් පිරිවැය. ඒ අනුව අපිට පේනවා ලක්ෂ 6 කේවා ලක්ෂ 8කට විකුණුවාම. right ව්‍යාපාරයේ රුපියල් ලක්ෂ 6ක භාණ්ඩ රුපියල් ලක්ෂ 8කට නම් විකුණලා තියෙන්නේ. අපිට පේනවා මේකෙන් බැලූ බැල්මට ලාභයක් පේනවා. කීයක ලාභයක් පේනවද? ලක්ෂ 2ක ලාභයක් පේනවා. ලක්ෂ 6කේව ලක්ෂ 8කට විකුණලා. එහෙනම් මෙතෙන්දී බැලූ බැල්මට පේන ලාභය ලක්ෂ 2යි. මෙන්න මේකට තමයි අපි කියන්නේ ව්‍යාපාරයේ මොකද්ද?
දල ලාභය කියලා. එතකොට අපි ව්‍යාපාරයේ දල ලාභයේ ඉරෙන් උඩ දාලා ලක්ෂ 2 ඉරෙන් උඩ දාලා ව්‍යාපාරයේ විකුණුම් ලක්ෂ 8යි මේ ලක්ෂ 8 යටින් දාලා වැඩි කරොත් 100න් හරි අපිට එන උත්තරයක් 125යි. හරි. එතකොට මේ දලලාභ අනුපාතය අපිට කියනවා 110කින් අඩු වී ඇත. ඒ කියන්නේ ගිය අවුරුද්දේ 125ක් තිබිලා මේක මේ අවුරුද්දේදී හිතන්න 115ක් වුණා. එහෙනම් මතක තියාගන්න අපි මේක විශේෂයෙන් කළමනාකරණයේදී සකස් කරන තොරතුරක්. දැන් ව්‍යාපාරයක අපි දලලාභය කියලා ගත්තොත් විකුණුම් කියලා ගත්තොත් ඒ දෙක මූල්‍ය ගිණුම් කර තොරතුරු. කෙලින්ම දලලාභය සහ විකුණුම් කියලා දෙකම අපිට ආදායම් ප්‍රකාශයෙන් බලන්න පුළුවන්. හරිද? නමුත් ඒ දෙක පදනම් කරගෙන මෙහෙම ප්‍රතිශතයක් ගණනය කරලා ඒක ගිය අවුරුද්දට වඩා අඩු වෙලා කියලා කියනවා නම් ඒක වෙනම විශ්ලේෂණය කිරීමක්. ඒක කළමනාකරුවන් විසින් තමයි මේ වැඩේ කරන්නේ. ඒක නිසා දලලාභ අනුපාතය එහෙම අඩු වෙලා කියන එක කළමනාකර ගිණුම් කර තොරතුරක් කියලා මතක තියාගන්න. ඒ අනුව ව්‍යාපාරයක 3/4 එක කියනවා ශුද්ධ ලාභයේ ලක්ෂයයි. මතක තියාගන්න. ඒක මූල්‍ය ගිණුම් කරන තොරතුරක් ආදායම් ප්‍රකාශයෙන් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ කියනවා ශුද්ධ ලාභ අනුපාතයේ 5%කින් අඩු වී ඇත. අන්න වැදගත් දෙයක්. කොහොමද මේ ශුද්ධ ලාභ අනුපාතය කියන එක අපි සැලකිලිට ගන්න? ඔව් ශුද්ධ ලාභ අනුපාතය කියන එක අපි සැලකිලිට ගන්නේ කොයි විදිහටද? අපි ශුද්ධ ලාභ අනුපාතය ගත්තොත් ඉස්සර දල ලාභ අනුපාතය ගැන කතා කරානේ. පොඩි වෙනසයි තියෙන ශුද්ධ ලාභ අනුපාතයේදී අපි ශුද්ධ ලාභය තමයි ඉරෙන් උඩ දාන්නේ. ව්‍යාපාරේ ශුද්ධ ලාභය ඉරෙන් උඩ දානවා. යටින් දානවා විකුණුම් ටික වැඩි කරනවා 100න්. දැන් මතක තියාගන්න ශුද්ධ ලාභය ගණනය කරන්නේ ව්‍යාපාරයේ අවුරුද්දක් තුල තියෙන මුළු ආදායම් වලින් මුළු වියදම් අඩු කරලා. සියලු ආදායම් වලින් සියලු වියදම් අඩු කරාම අපිට එනවා ශුද්ධ ලාභය. අපි නිකන් හිතමුකෝ මේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය රුපියල් ලක්ෂයයි කියලා හිතමුකෝ. ව්‍යාපාර ශුද්ධ ලාභය රුපියල් ලක්ෂයයි. ඒතර විකුණුම් ටික අපි හිතමු ලක්ෂ 8යි කියලා. විකුණුම් ලක්ෂ 8යි. අපි වැඩි කරනවා මේක 100න්. right? එහෙනම් දැන් මෙතනදී අපිට එන උත්තරේ කීයද? 112.5ක් එන උත්තරේ. සුළු කරාම එන උත්තරේ 112.5යි. එහෙනම් මෙතනදී අපිට කියනවා මේ ශුද්ධ ලාභ අනුපාතය මොනවා වෙලාද? 5%කින් අඩු වෙලා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මෙහෙම තිබිලා මේ අවුරුද්දේ කීයක් වෙලාද? 7.5ක් වුණා කියලා තමයි කියන්නේ. මතක තියාගන්න. ශුද්ධ ලාභය කියලා කියන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ ආදායම් ප්‍රකාශයෙන් ගන්න තොරතුරක්. විකුණුම් කියන්නේ මූල්‍ය ගිණුම් කරන්නේ ආදායම් ප්‍රකාශයෙන් ගන්න තොරතුරක්. හැබැයි මේ දෙකම පාවිච්චි කරලා විශේෂයෙන් මේ ගණනය කරන ශුද්ධ ලාභ අනුපාතය කියලා කියන එක කළමනාකරන ගිණුම් කරන්නේට අයිති දෙයක්. ඒතර අපි ඒක ගිය අවුරුද්දට වඩා අඩු වෙලා තියෙනවා කියලා විශ්ලේෂණය කරනවා. ඒක කළමනාකරන ගිණුම් කරන්නේදී ව්‍යාපාරයේ තත්වය පිළිබඳව කරපෝ වෙනම විග්‍රහ කිරීමක් කියලා මතක තියාගන්න. right. ඒ අනුව අපි නැවත අපේ ප්‍රශ්නේ ඊළඟ කොටසට අපි යමු. ඒ අනුවට පේනවා අයිතිකරු යෙදූ ප්‍රාග්ධනය රුපියල් ලක්ෂ 10ක් පේනවා. මතක තියාගන්න ව්‍යාපාරයක අයිතිකරුවෙක් ඒ ව්‍යාපාරය සඳහා ආයෝජනය කරන මුදලට තමයි අපි ප්‍රාග්ධනය කියලා කියන්නේ. ඒක ලක්ෂ 10යි කියලා කියනවා. ඒක අපිට කෙලින්ම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් අපිට ගන්න පුළුවන් තොරතුරක්. ඒක මූල්‍ය ගිණුම් කරේට තමයි අයිති වෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙම යෙදූ ප්‍රාග්ධනයට වාර්ෂික ප්‍රතිලාභය 10යි කියලා කියනවා. යෙදූ ප්‍රාග්ධනයට වාර්ෂික ප්‍රතිලාභය 10යි. අපි බලමු නැවත අපේ බෝඩ් එකට ගිහිල්ලා අපි කොහොමද මේ කැල්කියුලේෂන් එක කරන්න කියන එක. දැන් මට පේනවා මෙතන ශුද්ධ ලාභයේ තියෙනවා කීයක්ද? මම ලක්ෂයක් කියලා ගත්තා. මම මෙතනම අරගෙන පොඩි වෙනසක් කරලා පෙන්නන්නම්. හරි. මේ ශුද්ධ ලාභයේ ඒක හැමම මම තියනවා. හැබැයි මම මේ විකුණුම් කියන සංඛ්‍යාව මොනා කරනවද මෙතනින් අයින් කරනවා. විකුණුම් කියන සංඛ්‍යාව මම මෙතනින් අයින් කරනවා. හරි. අයින් කරලා මම ශුද්ධ ලාභය බෙදනවා මොකෙන්ද? ප්‍රාග්ධනය කියලා කියන උත්තරෙන්. මොකෙන්ද? ප්‍රාග්ධනය කියන උත්තරෙන් බෙදනවා. 100න් වැඩි කරනවා. අර වගේමයි. හිතන්න
ප්‍රාග්ධනය ඉස්සලා ගානේ කිව්වා ලක්ෂ 10යි කියලා. දැන් සුද්ධලාභය වෙනස් කරේ නෑ මම. එතකොට සුද්ධලාභයේ ලක්ෂයයි ප්‍රාග්ධනය එතකොට ලක්ෂ 10යි. එතකොට අපි ප්‍රතිශතයක් වශයෙන් ගණනය කරොත් රුපියල් ලක්ෂ 10ක ප්‍රාග්ධනයක් යොදලා මේ පටන් ගත්ත ව්‍යාපාරයේ අවුරුද්දක් අවසන් වෙනකොට ව්‍යාපාරයේ තියෙන ලාභය රුපියල් ලක්ෂයයි නම් ලක්ෂ 10ට ලක්ෂයක් ලාභයි නම් 100ට කොච්චරක් ලාභයිද 10ක් ලාභයි. එතකොට මෙතනදී මෙන්න මේ කැල්කියුලේෂන් එක මතක තියාගන්න කලමනාකරන ගිණුම්කරණයේදී අපි සකස් කරන එකක්. ඒතකොට ව්‍යාපාරේ බලන්න පුළුවන් මේ අවුරුද්දේ අපි යෙදූ ආයෝජනයේට යෙදූ ප්‍රාග්ධනයේ තියෙන්නේ 10ක ප්‍රතිලාභ අනුපාතයක්. right? එතකොට දැන් කල්පනා කරන්න පුළුවන් මේක අපිට ඇද්ද මදිද කියන එක. ඒ වගේම ඔයා හිතන්නකෝ ඔයා අනාගතයේ ව්‍යාපාරයක් ආරම්භ කරා. එතකොට ඔයාට කවදද දවසක ව්‍යාපාරයෙන් මේ වගේ ප්‍රතිශතයක් ගණනය කරන්න පුළුවන් වුණොත් ඔයාට හිතලා බලන්න පුළුවන් right මගේ ව්‍යාපාරයේ ලාභ ප්‍රතිශතය මෙන්න මෙච්චරයි මම ලක්ෂ 10ක් දාලා මේ ගාන ගන්නෙ. එතකොට ඊළඟට ඔයාලා කල්පනා කරන්න පුළුවන් right ෂෙයා මාකට් එකේ මේකේ ප්‍රතිශතය කොච්චරක් වගේ වෙනවද? වර්තමානයේ ස්ථාවර තැන්පත්ුවකට කොච්චර ප්‍රතිශතයක් මේකෙන් හම්බ වෙනවද? භාණ්ඩාගාර බිල්පත් වලින් කොච්චර හම්බ වෙනවද ප්‍රතිශතයක ප්‍රමාණය භාණ්ඩාගාර බැඳුම් කරමින් කොච්චර හම්බ වෙනවද? ඔයාලට බලන්න පුළුවන් මාකට් එකේ තියෙන අනිකුත් ආයෝජන මාර්ගත් එක්ක මම කරලා තියෙන ආයෝජනයට මට මේ ලැබෙන ප්‍රතිලාභය සාධාරණද? ඒක ඇද්ද කියන එක විග්‍රහ කරගන්න පුළුවන්කම තියෙනවාට මේ දේවල් අපි ගණනය කිරීම තුළින් right අපි යමු එහෙනම් අපේ ප්‍රශ්නේ ඉතුරු කොටස් වලට. හරි එනු බලන්න මේකෙදී භාණ්ඩ ඒකකයක බෙදා හැරීමේ පිරිවැය රුපියල් 2යි. සාමාන්‍ය ළමයි එක භාණ්ඩයක් බෙදා හරින්න රුපියල් 2ක් කියලා අපි විශේෂයෙන් ගණනය කරොත් එහෙම මතක තියාගන්න එක කලමනාකර ගිණුම් කර තොරතුරක්. එතකොට ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් ගණනය කරන්නේ ඒ බෙදා හැරීමේ පිරිවැය සාමාන්‍යයෙන් මාසයකට අවුරුද්දකට. එතකොට විශේෂයෙන්ම එක භාණ්ඩයකට මෙච්චර බෙදා හැරීමේ වියදමක් යනවා කියලා කැල්කියුලේට් කරොත් ඒ කැල්කියුලේෂන් එක විශේෂයෙන් මතක තියාගන්න ළමයි කලමනාකර ගිණුම් කරේට තමයි අයිති වෙන්නේ. ඒ වගේම එක භාණ්ඩයක් ඇසුරුම් කරන්න රුපියලක් යනවා කියලා කැල්කියුලේට් කරා නම් ගණනය කිරීමක් කරා නම් එහෙනම් ඒකත් මතක තියාගන්න කලමනාකර ගිණුම් කරන්නේදී විශේෂයෙන්ම පිරිවැය කලමනාකරුවෝ විසින් සකස් කරන තොරතුරක්. right භාණ්ඩයක පිරිවැය තීරණය කිරීමේදී අනිවාර්යෙන්ම අපි ඒක කැල්කියුලේට් කරන්න වෙනවා. ඒ පිරිවැය මත රඳාපවතිලා හෝ තව ක්‍රමවේද තියෙනවා. රඳාපවතිලා තමයි ව්‍යාපාරයේ මේ භාණ්ඩේ විකුණුම් මිල තීරණය කරන්නේ. ඒතොර ඒවා පිරිවැය තීරණය කරන එක right ඒ වගේම ඒවා ගණනය කිරීම කියන එක ඒ වගේම අපේ විකුණුම් මිල ගණනය කිරීම ඉතින් මේ දේවල් කළමනාකරණයට අයිති කොටසක්. ඒ නිසා ඒවා කළමනාකර ගිණුම් කර තොරතුරු අවසාන වශයෙන් ගත්තොත් වාර්ෂික බෙදා හැරීමේ සහ ඇසුරුම් පිරිවැය 80000යි කියලා කියනවා. ඉතින් ඒක අවුරුද්දට දාලා මුළු වියදම ඒවා විශේෂයෙන්ම කළමනාකර ගිණුම් කරනදී සැලකිල්ලට ගන්න ඕන එකක් නෙමෙයි. මූල්‍ය ගිණුම් කරන්නේදී අපි ව්‍යාපාරයේ ලාභය ගණනය කිරීමේදී වියදමක් විදියට සැලකිල්ලට ගන්න කරුණක්. ඉතින් ওই විදියට අපි ඒ අනුව කළමනාකරන ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය දෙකේ වෙනස තව තවත් අවබෝධ කරගත්තා කියලා මම මෙතනදී බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් හොඳ දැනුමක් මේ සම්බන්ධයෙන් මේ වෙනකොට වාට ඇති.